ඉතින් හැමෝටම සුබ දවසක්. ඉතින් මම අද කතා කරන්න හිතුවා මාර්තු 22 ඉඳන් පටන් ගන්න IPL මැච් එකට කොහොමද 1xbet කරහා bet එක ප්ලේස් කරන්න කියලා දෙන්න. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා වීඩියෝ එක like එකකුත් දාගන්න. අපි යමු අද වීඩියෝ එකට. ඉතින් ඉස්සෙල්ලාම ඔයාගේ 1xbet application එක open කරගන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි මට 1xbet එකේදී බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මීට කලින් මේක ගැන දන්න කට්ටියත් ඉතින් මම අද වීඩියෝ කරන්න නොදන්න කට්ටිය ගැන. ඉතින් අපි බලමු IPL match series එක කොහොමද මේකෙන් හරියටම තෝරගන්නේ කියලා. ඉතින් ඔයාලට මෙතන ක්‍රිකට් වලට ගිහිල්ලා මෙතන ඉවෙන්ට් වලට ගිහිල්ලා ඔයාලට ඕන හොයාගන්න පුළුවන්. ඉතින් හොයාගන්න බැරි කෙනෙක් නම් මෙතන චැම්පියන්ෂිප් වලට යන්න. ඉතින් මුත් ගිහිල්ලා ඔයාලට ඒක ෆිල්ටර් කරගන්න බැරි වුණා. ඉතින් මෙන්න මෙතන මෙනු කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන ස්පෝර්ට් කියන එක ඔයා ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතන චැම්පියන්ෂිප් වලට ගියාම ඔයාලට උඩින්ම ඉන්දියා ප්‍රීමියර් ලීග් කියලා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඒකෙන් ගිහිල්ලා IPL match series එකම ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට දැන් කියලා දෙන්නම් කොහොමද මේ match එකකට සාර්ථක bet එකක් ප්ලේස් කරගන්න කියලා. සහ ඒ වගේම ඔයා මේකේ bet code එකක් ක්‍රියේට් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට bet code එක ඔයාගේ යාළුවෝ අතර share කරගෙන ඒගොල්ලොන්ටත් ඒක 1xbet කරා දාගන්න පුළුවන්. මම වීඩියෝ ඉස්සරහට ඔයාලට ඒකක් කියලා දෙන්නම්. ඉතින් මම ඔයාලට දැන් කියලා දෙන්නම් කොහොමද මේක ටීම් දෙකටම bet එකක් දාන්නේ කියලා. මාර්තු 22 පටන් ගන්න පළවෙනි මැච් එක විදියට කොල්කතා නයිට් රයිඩර්ස් ටීම් එකයි රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කියන ටීම් දෙක අතර තමයි තියෙන්නේ. ඉතින් ඔයා මෙතනින් තෝරගන්න ටීම් එක ගන්න අපි බලමු කොහොමද මේකට bet එකක් දාන්න කියලා. ඉතින් ඔයා පළවෙනි ටීම් එක තෝරනවා නම් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් odd 1.8 විදියට. ඉතින් ඔයා අනිත් ටීම් එක තෝරනවා නම් ඒකේ 2.58ක් විදියට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේක සිලෙක්ට් කරගන්න ටීම් එක ගන්නවා. ටීම් එක නම් වම් පැත්තේ තියෙන එකද ටීම් දෙක නම් දකුණු පැත්තේ තියෙන එකද ඔයාලට තෝරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට දැන් කියලා දෙන්න කොහොමද මේක හරියටම bet එක දාන්න කියලා. ඉතින් ඉතලාම දාන්න යන මැච් එක ඇතුළට යන්න ක්ලික් කරලා ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මෙතන ඔයාලට ටීම් දෙක දාන්න පුළුවන්. ඉතින් මේකේ පළවෙනි ටීම් එක මැද මැච් එක ග්‍රෝ වෙනවා නම් ඔයාලට දාන්න පුළුවන්. ඊට පස්සේ මේ දකුණු පැත්තේ ඔයාලට පේනවා ටීම් දෙකේ odd එක. ඉතින් මේ විදිහට ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මේ ටීම් දෙකේ කවුද ඉස්සෙල්ලාම ටොස් එක වින් කරන්න කියලා ඔයාලට මෙතනින් දා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට දැන් කියලා දෙන්න යන්නේ කොහොමද මේකේ bet slip එක දාගන්න කියලා. ඉතින් මම දැන් කොල්කතා නයිට් රයිඩර්ස් ටීම් එක වින් කරා කියලා හිතලා මේ පළවෙනි එක ක්ලික් කරනවා. එන්නේ ඊට පස්සේ ඔයාලට මෙතන ස්ටේක් එක බලා ගන්න පුළුවන්. ඔයා දාන ස්ටේක් එක මෙතනින් පෙන්නනවා. ඉතින් මම දැන් මේ විදිහට 500ක් සිලෙක්ට් කරපුවාම ඔයාලට පුළුවන් 1.8 odd එකකින් වැඩි වෙලා අපිට 903ක් කියලා පෙන්නනවා. ඉතින් මේක වින් කරොත් ඉතින් ඔයාලට 500ට අමතරව තව රුපියල් 403ක් වගේ මුදලක් වින් කර ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඊට පස්සේ මෙතන මේ bet කියන එකෙන් සාර්ථකව ඔයාගේ bet එක ප්ලේස් කර ගන්න පුළුවන්. ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද මේක bet slip එකක් විදියට ඔයගොල්ලෝගේ යාළුවෝ අතර share කරගන්න කියලා. ඉතින් මෙතන ඔයා ගෙස් කරන ටීම් එක මෙතනින් සිලෙක්ට් කරගෙන මෙතන bet slip කියන එක ටච් කරන්න. ඊට පස්සේ ඔයා සිලෙක්ට් කරපු මැච් එක මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන මේ ඩොට් එක ක්ලික් කරලා save bet slip කියන එක ටච් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේ විදිහට save කියලා මැසේජ් එකක් පොප් වෙනවා. මේක ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන ඔයගොල්ලෝගේ යාළුවෝ අතර share කරගන්න පුළුවන්. ඉතින් යාළුවන්ට මේකේ වැදගත් වෙන්නේ මෙන්න මේ කෝඩ් එක. ඉතින් ඔයාලට මෙතනින් okay කියන එක ටච් කරගන්න පුළුවන්. ඉතින් මේ bet slip එකෙන් ඔයගොල්ලෝගේ යාළුවෙක් මේකට bet එකක් ප්ලේස් කරගන්න විදිය තමයි මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් කරන්න තියෙන්නේ මෙතන bet slip කියන එක ටච් කරන්න. ඊට පස්සේ මෙතන ඩොට් එක ටච් කරලා මෙතන load bet slip කියන එක ටච් කරන්න. ඊට පස්සේ මෙතන okay කියන එක ටච් කරාම මෙතන bet slip code එක දීලා මෙතන load කියන එකෙන් ඔයාලට ඒ bet එකත් ප්ලේස් කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද කියලා දුන්නු දේවල් ඔයගලන්ට තේරෙන්නේ නැති කියලා. ඉතින් නොතේරෙන දැනක් තිබ්බොත් පැලලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.
ඉතින් මේ වගේ තවත් තීමනි කටෙන්ට එකින් හම්බෙනකං හැමෝටම සුබ දවසක්.